හෙලෝ ළමයි කොහොමද බලන්න උන් ඉතින් අද ඉරිදා දවසේ නිවාඩු දවසේ ඉතින් අපි චුට්ටක් එළියට යන්න හදන. ඉතින් ඔයගොල්ලොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් බලමු මගේ ඉරිදා දවස කොහොමද ගෙවෙන්නේ කියලා. ඒක වොයිස් කරන්න උනා මට මොකද පාරි සද්දපද්දත් එක්ක ඔයගලන්ට වීඩියෝ එක ඇහෙන්නේ නැහනේ. ඒ නිසා මම කතා කරන ඒවා ඇත්තටම ඇහෙන්නේ නැහැ. මොකද අපි වෙහිකල් එකක යනවා වගේ නෙමෙයි බයික් එකක යනවා කියලා කියන්නේ. ඉන්නේ සද්දපද්ද ටිකක් වැඩි නිසා. ඉතින් මට මේ වීඩියෝ එක මෙතන ඉඳන් මම වොයිස් එකක් විදිහට තමයි දාන්නේ. ඉතින් හැමෝම වීඩියෝ එක බලන්න. ඉතින් ඔය තියෙන්නේ අපි ටවුන් එකට යන පාර. ඉතින් පාරවල් දෙකක් තියෙනවා ටවුන් එකට යන්න. ඉතින් මේ එක පාරක්. ඉතින් මේ තියෙන්නේ දන්න අය දන්නවා ඉතින් මේ කොහෙද කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපිට ටවුන් එකට විනාඩි 20ක් වගේ යන්න තියෙනවා. ඉතින් මතකම ටවුන් එකට ඔන්න විනාඩි 20කට පස්සේ ඉතින් ටවුන් එකට ආවා. ඇත්තටම ඉරිදා වුණත් වෙනදට මතකම ටවුන් එකේ සෑහෙන ලොකු සෙනගක් එනවා. හැබැයි අද ලොකු සෙනගක් හිටියේ නැහැ. ඊට පස්සේ ඔය පේන්නේ ටවුන් එක මේ අලුත්ගම පාර. මයි අම්මයි තමයි ඉතින් ටවුන් එකට ගියේ පොඩි පොඩි වැඩ වගේක් කරගන්න. මුලින්ම ඉතින් අපි බෑන්ක් එකට තමයි යන්න කතා වුණේ. තාම මේ යන ගමන් තාම ටවුන් එක ඉම්රිච් එක ඊට පස්සේ කටගැස්ම ඔතන ඉස්සරහින් තියෙනවා සෙන් මේරිස් ඒ කියන්නේ ශාන්ත මරිය විද්‍යාලය. ඊට පස්සේ පියරත්න එනුලි ඔය ෂොප්ස් ටික පහු කරගෙන රවුන්ඩ් ද බෝඩ් එකකින් නෑබර පාරේ තමයි පීපල්ස් එක තියෙන. පීපල්ස් එකට තමයි මුලින්ම ගියේ. මේ තියෙන්නේ මගේ ඉස්කෝලේ මතකම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල. ඉතින් අපේ ඉස්කෝලේ අය වීඩියෝ එක බලනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. වෙනදට මේ රෝඩ් එකේ සාමාන්‍යයෙන් සෙනගක් එනවා. නමුත් අද නැහැ. අන්න ඉතින් මයි අම්මයි බෑන්ක් එකට ආවා. වෙහිකල් එක පාක් කරන්න තැනක්. ඉතින් අපි බයික් එකේ ආවේ. එක සයිඩ් එකක් බයික් අනිත් සයිඩ් එක මං හිතන්නේ වෙහිකල් වලට. ඉතින් ඊට පස්සේ අම්මා ගියා ATM එකෙන් සල්ලි අරන් එන්න. ඉතින් අම්මා සල්ලි අරන් එනකම් මම මෙහාට වෙලා හිටියා. ඊට පස්සේ අපි ගියේ ඩිෂාන් ට්‍රේඩර්ස් එකට නූල් සහ බටන් ගන්න. ඉතින් ගොඩක් දුරට අපි පිටා වලින් තමයි මේ අපිට මහන්න අවශ්‍ය හැමදේම අරන් එන්නේ. නමුත් අපිට හදිස්සියක් වුණොත් එහෙම ඉතින් ඩිෂාන් එකෙන් තමයි අපි බඩු අරන් එන්නේ. ඊට පස්සේ ඉතින් ඒකට ඇතුලේ වීඩියෝ කරගත්තේ නැහැ. ඊට පස්සේ එන ගමන් මට මල් පැල වගේක් ගන්න ඕන වෙලා ගියා අපි ඇටලෝ එකට. හැබැයි ඉතින් වහලා තිබ්බා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි ආවේ බේකරියට. ඉතින් අපිට හාස්ට තේ බන්න මොනවා හරි ගන්න. ඉතින් ඒ ටිකත් අරගෙන ඊට පස්සේ ගෙදර ආවේ. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් thank you.